කිලිනොච්චේ තරුණ කලාකරුවෙකු රැප් ගීතයක් හරහා LTT සංවිධානයට සම්බන්ධ අන්තර්ගතයන් ප්‍රවර්ධනය කළයි පවසමින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයට දැඩිව විවේචනය කර තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම තුළින් පවතින රජයේ ද්විත්ව ප්‍රමිතිය පෙන්නුම් කරන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සමාන LTT තේමාවන් සහිත ගීත ජාතික ජන බලවේගයේ දේශපාලඥයන් විසින් පසුගිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී කිසිදු බාධාවකින් තොරව භාවිතා කළ බව සඳහන් කරයි. යාපනය දිස්ත්‍රික්කයේ NPP මන්ත්‍රීවරයෙකු එවැනි ගීත සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා විවෘතව බෙදාගෙන තිබුණා. එම අවස්ථාවේ පොලිසිය සිටියේ කොහෙද? එවිට PTA එක කොහෙද? යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටී. තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන LTT සංවිධානය කිසිදු ආකාරයකින් මහිමයට පත් කිරීම තමන් අනුමත නොකරන බව අවධාරණය කර මන්ත්‍රීවරයා නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනාටම සමාන සාධාරණත්වයක් තිබිය යුතු බව අවධාරණය කරයි.